හරියට ඔය ටික කරනවද? 1 2 1 2 අපිට ස්පෝර්ට්ස් එකේ හොඳ ලකුණු ගන්න ඕන. මේ ටීචර්ත් එක්ක ස්පෝර්ට්ස් කරලා බැරි වෙයි. හරි ඊළඟ පීරියඩ් එකට වෙලාව හරි. අපි යමු. නවතිනවා. මම ඕගොල්ලන්ට හෙට කරන් එන හෝම්වර්ක් දෙන්නේ නැහැ. හෝම්වර්ක් ස්පෝර්ට්ස් වල නෑ. ඒක නම් ඉස්කෝලේ තියෙන රූල්ස් වලට හරියට එහෙමද? හැබැයි හෙට පළවෙනියටම ඔයාලා හැමෝම තමයි චැම්පියන් කෙනෙක් කියලා හිතාගෙන මේ ක්‍රීඩාව හරියට පෙන්වන්න ඕනේ. තේරුණාද? ඕගොල්ලෝ මේ ගන්න ලකුණු ඉස්සරහට ගොඩාක් වැදගත් වෙයි. ඒ හින්දා ඕගොල්ලෝ හරිම ක්‍රීඩාව තෝරගන්න. බැඩ්මින්ටන්. හරි. හැබැයි ඕගොල්ලෝගේ මට හොඳම පාරවල් දකින්න ලැබෙන්න ඕනේ. හරිද? සොකර්. හොඳයි. හැබැයි ඉතින් ලකුණු ගන්න නම් හොඳ ස්පීඩ් පාරවල් ගහන්න වෙයි. හපොයි. මට හිතා ගන්න බෑ. බාස්කට් බෝල්ද, බේස්බෝල්ද, නැත්නම් කරාටිද? කරාටි හොඳ තෝරා ගැනීම. හැබැයි ඉතින් හොඳ දරුණු පහරවල් ටිකක් පෙන්වන්න ඕනේ. ඔයාට පුළුවන් මේ දැම්ම මට 10න් 10ම දෙන්න. මොකද මම පස් පාරක්ම චෙස් චැම්පියන්. ඒක කරන්න බෑ. ඒක ශරීරය වෙහෙසලා කරන එකක් නෙමෙයිනේ. ඕ. හැබැයි ඉතින් ඔයාට මට නම් ලකුණු 10න් 10ක්ම දෙන්න පුළුවන්. මොකද මට 500 පාරක් වුණත් නිකන් ඉන්න පුළුවන්. දෙන්නම හොඳට අහගන්න. ඔය දෙන්න හෙට මට Tamanට ගැළපෙන ක්‍රීඩාවක් හරියට කරලා පෙන්වන්න ඕනේ. නැත්තම් දෙන්නටම ලකුණු 0යි. මං කවදාවත් බින්දුවක් කරන්නේ නෑ. මට බින්දුවක් ගන්නත් බෑ. පළවෙනි පියවර විතරයි හැමතිස්සෙම අමාරු. මන් හරි. හරි අයින් වෙන්න. ස්කේට්බෝඩ් චැම්පියන්ට ඉඩ දෙන්න. මට ස්පින් මූවමන්ට් එක ඉගෙන ගන්න ඕනේ. පොළ සමා වෙන්න. ජෝයි ඔයා මේ වැඩේ අවුල් කරනවා. නේ ඔන්න බලාගන්න මගේ වැඩ. ජොයි කවදා ඉඳලාද අපි ඔයාලට අවසර දුන්නේ ඉස්කෝලේ ශාලාව ඇතුලේ ස්කේට් බෝඩ් පදින්න? අපිට ස්පෝර්ට්ස් වල හෝම්වර්ක් හම්බෙච්ච වෙලාව ඉඳලා. එහෙනම් ඔයාගේ ස්කේට් බෝඩ් එක මං ඔෆිස් එකට අරන් යනවා. ඔයාට මේක ආපහු ගන්න ඕන නම් පාරක් ලියලා පෙන්නන්න මම ආපහු ඉස්කෝලේ ඇතුලේ ස්කේට් බෝඩ් පදින්නේ නැහැ කියලා. ඒක අසාධාරණයි. අඩුම තරමේ මට බෝඩ් එකවත් දෙනවද? ඔච්චරමයි මට තියෙන්නේ. ආහා අනිත් දේවල් බැරි වුණාට ඔයාට විහිළු කතා නම් හොඳට පුළුවන්. ඒකෙන් නම් පළවෙනි තැන ගන්න. විහිළු වලින් පළවෙනිය? ඊගෝ නිකන් ඉන්න එක මගේ ටයිමින් පොඩ්ඩක් බලන්නකෝ. මම නිකන් ඉන්නව නෙමෙයි. මට කරන්න පුළුවන් විදිහේ ක්‍රීඩාවක් හොයනවා. ඔයාට එකක් හම්බුණාද? හම්බුණා. මං කරන ක්‍රීඩාව විහිළුතැන්. ඒක විහිළු වලයි මැරතන් වල එකතුවක්. විහිළුතැන් කිව්වා? එහෙම ක්‍රීඩාවකුත් තියනවද? දැන් එහෙම එකක් තියෙනවා. ඒ ජෝනස් ඔයා දන්නවද? කරාටි බිහි වෙලා තියෙන්නේ මැස්සලවන්නේ ගිහිල්ලා. ඒ යාළුවා. ඔලිවියා බින්දුවයි. ඊගෝ කොහොමද මගේ ටයිම් එක? තප්පර 12.2යි. නරකම නෑ. ඒත් තව හැදෙන්න ඕනි. සමා වෙන්න. විහිළු කියන්නේ ක්‍රීඩාවක් නෙමෙයි. ඒ වගේම ක්‍රීඩාව විහිළුවකුත් නෙමෙයි. තේරුණා? දැනගන්නවා. එක්ක හරියට වැඩේ කරනවා නැත්නම් පියාඹන්න ලෑස්ති වෙනවා. මං ආයෙත් කියන්නේ. හරියට වැඩේ කරනවා නැත්නම් පියාඹනවා. පියාඹන්න. හරි මට නියම අයිඩියා එකක් ආවා. හරි මට හෙට කරන්න හොඳ ස්පෝර්ට් එකක් තියෙනවා. මට කඩදාසි ප්ලේන් යවන්න පුළුවන්. අහක දාන කොළ වලින්. ඉකෝ ස්පෝර්ට්ස්. මට හිතෙන්නේ හැමදාම ඕක අපි කරයි වගේ. ජොයි මං නම් හිතන්නේ ඇත්ත ක්‍රීඩාවක් විදියට ඕක පිළිගනී කියලා. ඔලිවියා මම මේක සෑහෙන ලොකු දුරකට විසිකරොත් එහෙම මං කිව්වේ පිටුණිය කෙලවරට වගේ. හිතෙන්නේ අන්න ඒක නම් හොඳ ක්‍රීඩාවක් වගේ. කාටද කියන්න පුළුවන් සාගර ජලයේ? කවුද රොකට් එක එව්වේ? ජොයි ඔයා හෙට 100 පාරක් ලියන්න ඕනේ පන්ති ඇතුලේ කඩදාසි රොකට් යවන්නේ නැහැ කියලා. තේරුණානේ ඔයාට? Bondi Tangaya! Bondi Tangaya! දැන් තමයි හරි වෙලාව. අපි බලමු ඕගොල්ලෝ තෝරගත්ත ක්‍රීඩාවේ දක්ෂයෝද එහෙම නෙමෙයිද කියලා. දැන් පටන් ගමු. ජොයි ඔයා මුළු රෑම ඕක ප්‍රැක්ටිස් කරාද? අපොයි නෑ. එහෙම නෑ. මට මේ ප්ලේන් හදා දින්නකොට රෑ නිින්ද ගියා. ඒක නෙමෙයි. දැන් ස්පින් මූඩ් එක පුළුවන්ද? කැරල්, ඔලිව්
ඕගොල්ලන්ගේ වැඩ පෙන්වන්න පටන් ගන්න. ඔලිවියා මේක ඔයාගේ අන්තිම අවස්ථාව. ඔය තියෙන්නේ ඔයා ඇත්තට මේ වැඩේ හොඳට කළා. නියමයි. ඒයි කවුද රොකට් එක? යසි දැන් ඔයාගේ වාරේ. ස්පින් මෝඩ් එක පෙන්නන්න. හරියට කරන්න. මං එක්කලා ඔයා කළා. හරියටම හරි. හොඳට වැඩේ කළා. ඒ කවුද මේ විදිහට මේ රොකට් එවන්නේ? ඒ අපේ ජොයිනේ. එයාව දන්නේ නැතුව ඇති එයා අපිට උදව් කරා කියලා. ඉස්සරහට මෙහෙම. ඇත්තට මෙහෙම. ආයෙමත් මෙහෙම. දැන් මම මොකද කරන්නේ? අයියෝ. හරි. දැන් ඉතින් මේක තමයි හොඳම එක. එහෙනම් දැන් ඔයාගේ වාරේ තියෙන්නේ. නියම කරාටි පාවල් ටිකක් පෙන්නන්න. පටන් ගමු. ඔන්න බලාගෙන ඔයාගේ පැත්තට රොකට් එනවා. අන්න එහෙම තමයි චැම්පියන්ලා. ඊගොර් ඔයාට උනේ ලකුණු බිඳුවක් ගන්නද? ඔයා මට මොකක් හරි ක්‍රීඩාවක් කරලා පෙන්නනවද නැත්ද? මම මේ කිව්වා මේකේ මුකුත් නැහනේ. මේකේ ඊගෝ මට ඔයාගේ මේ පොත්තනේ පිටු ටිකක් ඉරලා දෙනවද? මට තා ප්ලේන් වගේක් හදා ගන්න ඕනේ ඒකයි. මොනව? ඔයාට පිස්සු ඇදිගෙන නේද? කාටවත් දැන් මගේ පොත් වලට අත තියන්න. තේරුණාද? අයියෝ මොකද ඊගෝ දැනටම සීපාරක් ඉදලා කියලා තියෙනවනේ. තව තියාගෙන මොනව කරන්නද මට දෙන්නකෝ. ඔහොම ඉන්න. හොඳයි. බර උස්සගෙන දුවන ක්‍රීඩාව නෙවෙයි ඔයා පෙන්නුවේ. හැබැයි ඊට සමාන එකක් ඔයා කරලා පෙන්නුවා. ස්තුති. ඒක කරන්න මට උදව් කළාට. ප්‍රශ්නයක් නැහැ. ජොයි දැන් ඔයාගේ වාරේ. හොඳයි ටීචර්. මං ගිහිල්ලා යවන්න ඕන ප්ලේන් ටික අරන් එන්නම්. වෙන්න තියෙනවා. හරි. එහෙනම් මෙච්චර වෙලා රොකට් යව හිටියේ ඔයා නේද? කඩදාසි රොකට් යවනවා කියන්නේ ක්‍රීඩාවක් නෙමෙයි. මගේ මේ පොත රණුව නම් ඒ ක්‍රීඩාවක්. මේ බලන්න. කඩදාසි පේන් යවනවා කියන්නේ මේ පොතේ තියෙන හැටියට නීතිගත ක්‍රීඩාවක්. ඇත්තටම? ඒකේ ලෝක වර්තාවකුත් තියෙනවා. ඒ ලෝක වර්තාව කවුරුත් අවුරුදු 20කින් කල්ලා නැහැ. රෙකෝඩ් එකක් තියෙනවා නම් ඉතින් ඒක ක්‍රීඩාවක්. හොඳයි ජොයි. ඔයාට ඒ ලෝක වාර්තාව කඩන්න පුළුවන් වුණොත් විතරයි මං ඔයාට ලකුණු 10න් 10ක් දෙන්නේ. හැබැයි ඔයාට එහෙම කරන්න බැරි වුණොත් මතක තියාගන්න මං ඔයාට හොඳ දඩුවමක් දෙනවා. දැන් එහෙනම් පටන් ගන්න. මං හිතන්නේ යාළුවා මං හිතුවරදා ඒක පොඩ්ඩක් අමාරුයි වගේ. ඒහන්න ජොයි. ඔයා හොඳ ස්පීඩ් එකක් හදාගත්තොත් තමයි ඒක කරන්න පුළුවන්. ඔව් ඇත්ත. අපිට පුළුවන් අධිවේගී ප්ලේන් එකක් හදන්න. ගොඩාක් වේගෙන් එන එකක්. ජොයි මොනවද බලන් ඉන්නේ? දැන් පටන් ගන්න. ගොස්ලින් මිස් මට කියන්න අමතක වුණානේ. මිස්ටර් බ්ලැන්කින් නෝඩ එන්න කිව්වා කැඩිච්ච දොරක් හදාගන්න. ඉක්මනට යන්න. එයාට ඒක තනියම කරන්න බැරි වෙයි. ඇයි මගේ ක්ලාස් එකේම හැමදාම මේ වගේ දේවල් වෙන්නේ? ඉක්මන් කරන්න ජොයි. අපිට වැඩි වෙලාවක් නෑ. එයා ආපහු එයි. ජොයි අපිට දිනනවා උදව් කළානේ. ඉතින් ඔයාටත් දිනන්න අපි උදව් කරන්න. හරි පුදුමයිනේ. මට කතා කරා කියලා කිව්වට එයා ඒ පැත්ත පළාතකවත් නැහැනේ. එයා කොහෙද? දන්නවද ජොයි? ඔයාට පුළුවන් මේව හින්දා සුපිරිම ගිල්ල ඉස්සර යන්න. ඔයාට දිනන්න පුළුවන්. රොකට් එක යවුවා. නියම චැම්පියන් කෙනෙක් වගේ ඔයා එක කෙරුවා. ඔයාට 10න් 10ක් ලැබෙනවා. හැබැයි කරපු වරදට ඔයාට පොඩි දඬුවමකුත් ලැබෙන්න ඕනේ. මේ ඉන්නේ අපේ හැම දෙයකටම චැම්පියන් තමයි. පේපර් ප්ලේන් චැම්පියන් වගේම පනිෂ්මන්ට් කන්නත් ඔයා තමයි චැම්පියන්. ඔව් ඒ දෙකටම මට අමුතුවෙන් මහන්සි වෙන්න ඕනේ